Hello cuties! Welcome to back my YouTube channel. ඉතින් කොහොමද? ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා හිතනවා. අද අරගෙන ආවේ මම සබ්ජෙක්ට් තුන බැලන්ස් කරලා වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් ඩේ ප්ලෑන් එකත් හදන ගමන් අපි කතා කරමු මම කොහොමද සබ්ජෙක්ට් තුන බැලන්ස් කරලා වැඩ කරන්නේ කියලා. ඉතින් මං ඔයාලට කලින් වීඩියෝස් වලත් කියලා තියෙනවා මං අනිත් සබ්ජෙක්ට් දෙකට වඩා ටිකක් වැඩි වෙලාවක් බයෝ වලට දෙනවා කියලා. අපි සබ්ජෙක්ට් බැලන්ස් කරනවා කියලා කියන්නේ හරියටම අපි ස්ටඩි කරන වෙලාව තුනට බෙදලා එක සබ්ජෙක්ට් එකකට ඒ වෙලාව දෙන එක නෙවෙයි. අපිට ලකුණු අඩු සබ්ජෙක්ට් එකක් තියෙනවා නම් ඒවට චුට්ටක් වැඩිපුර වැඩ කරලා අර අනිත් සබ්ජෙක්ට් අතාරින්න නැතුව ඒ තුනම එක විදිහට බැලන්ස් කරගෙන යන එක. මම දවසේ වැඩ කරද්දී එක දවසකට වැඩ කරන්නේ සබ්ජෙක්ට් දෙකයි. ඒකට හේතුව තමා ඉතින් සබ්ජෙක්ට් තුනම වැඩ කරන්න ගියොත් අපිට අර එක විෂයකට දෙන්න පුළුවන් ටයිම් එක අඩු වෙනවනේ. අන්න එතකොට අර සබ්ජෙක්ට් එක පළදායිව වැඩ කරගන්න බැරි හින්දා තමයි මං දවසකට සබ්ජෙක්ට් දෙක ගන්න වැඩ කරන්නේ. මම හැමදාම බයෝ වැඩ කරනවා. අනිත් සබ්ජෙක්ට් දෙක මාරුවෙන් මාරුවට දවසක් ඇර දවසක් වැඩ කරනවා. ඔයාලට මේ වීඩියෝ එකේ පේන්නේ මගේ ඩේ ප්ලෑන් එක. මං ඩේ ප්ලෑන් එක හදද්දී හැම පැයක්ම කොටස් 6කට කඩා ගන්නවා. ඒ කියන්නේ විනාඩි 10 ගානේ කොටස් 6ක්. එතකොට මට පැයෙන් පැය අප්ඩේට් කරගන්න බැරි වුණත් හැම වැඩ කරන විනාඩි 10ක්ම ඒ සබ්ජෙක්ට් එකට අදාළ පාටින් ඒ කොටුව පාට කරනවා. ඒ වගේම මම තවත් වැඩ කරද්දී යොදාගත්ත ක්‍රමයක් තමයි තරු ක්‍රමය කියලා කියන්නේ. තරු ක්‍රමය කියලා කියන්නේ මම මුලින්ම සබ්ජෙක්ට් තුන වෙන වෙනම කොලයක ලියා ගන්නවා. පැයක් වැඩ කරාට පස්සේ බයෝ පැයක් නම් වැඩ කරේ බයෝ ලියලා තියෙන තැනින් තරුවක් දා ගන්නවා. ඔය විදිහටම වැඩ කරන හැම පැයකටම තරුවක් දාගෙන අන්තිමට බලනවා තරු කීයක් වැඩ කරලා තියෙනවද කියලා. ඊට මම වැඩ කරන ටයිම් ගාන මාක් කරගන්න ඇප් එකක් තියාගෙන හිටියා. ඉතින් අර ඇප් එක හැම වෙලේම ටයිම් ගාන මාක් කරන්න අපිට ෆෝන් එක ගන්න වෙනවනේ. අන්න ඒ හින්දා තමයි දැන් මෙන්න මේ විදිහට ඩේ ප්ලෑන් එකක් හදාගෙන තියෙන්නේ. ඉතින් අපි දවසට එක සබ්ජෙක්ට් එකක් වැඩ කරුවත් මට හිතෙන විදිහට කාර්යක්ෂමතාවය අඩුයි. දැන් උදේ ඉඳන් අර එක සබ්ජෙක්ට් එකක් දිහා බලලා අපිට එපා වෙනවනේ. දැන් රිවිෂන් ක්ලාස් එකකට ගිහින් ඇවිල්ලා හවසත් ඒ රිවිෂන් ක්ලාස් එකේ උගන්වපු සබ්ජෙක්ට් එකේම වැඩ කරන්න ගියොත් එපා වෙනවනේ. අන්න ඒ හින්දා තමයි දවස් කොටස් දෙකකට බෙදාගෙන සබ්ජෙක්ට් දෙක ගානේ වැඩ කරන්නේ. ඔයාලා මගේ දකින්න ඇති ටයිම් ටේබල් එකක් හදපු වීඩියෝ එක ඒ මං අප්‍රේල් මාසෙට තමයි ටයිම් ටේබල් එක හදාගත්තේ. නැත්තම් මම කරන්නේ හැමදාම රැට ඊළඟ දවසේ කරන්න තියෙන ටු ඩු ලිස්ට් එක හදලා තමයි වැඩ කරන්න පටන් ගන්නෙ. ඉතින් අපි එක සබ්ජෙක්ට් එකකට මහන්සි වෙලා වැඩ කරාට අනිත් සබ්ජෙක්ට් දෙක අපි අතින් අතහැරුණොත් අර වැඩ කරන සබ්ජෙක්ට් එකනොත් වැඩක් නැහනේ. ඒ හින්දා පුළුවන් සබ්ජෙක්ට් එක තවත් පුළුවන් කරගෙන බැරි සබ්ජෙක්ට් එකත් පුළුවන් මට්ටමට අරගෙන තුනම බැලන්ස් එකේ වැඩ කරන්න ඕනේ. මේ මගේ ඩේ ප්ලෑන් එකේ අවසානයේට මට දවස් අවසානයේට හොයාගන්න පුළුවන් මං අර සබ්ජෙක්ට් තුනට වෙන වෙනම කලර්ස් තුනකින්නේ මාක් කරන්නේ. එතකොට හොයාගන්න පුළුවන් මම වැඩිපුරම වැඩ කරලා බයෝ වලට අනිත් සබ්ජෙක්ට් එක ඒ දවසේ මට වැඩ කරලා නැද්ද? අන්න ඒ වගේ දේවල් මේ ඩේ ප්ලෑන් එකෙන් මට හොයාගන්න පුළුවන්. ඉතින් මං සබ්ජෙක්ට් තුන බැලන්ස් කරගෙන වැඩ කරන්නේ ඔන්න ඔය විදිහට. ඔයාලා මගේ වීඩියෝස් බලන්නේ තාමත් channel එක subscribe නොකරනම් දැන්ම subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම to do list එක ගැන කතා කරොත් මම to do list එකට දාගන්නේ ඒ දවසේ කරන වැඩ ටික. මම ඒකත් අනුපිළිවෙලකට තමා දාගන්නේ. අර ඒ දවසේ ඇතුළත අපිට වෙන වැඩක් වැටුණොත් වැඩ කරගන්න බැරි වුණොත් එහෙම කියලා අනිවාර්යයෙන්ම කරන්න ඕන ටික මම to do list එකේ මුලින්ම දාගන්නවා. ඉතින් මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත මගේ ඩේ ප්ලෑන් එක. මම මේ ඩේ ප්ලෑන් එකේ මම ඒ දවසේ වැඩ කරන වෙලාව, වැඩ කරන්නේ නැතුව ඔහේ හිටපු වෙලාවල්, නිදාගත්ත වෙලාවල් මේ හැමදේම මාක් කරනවා. අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්. බයි.